හායි කොහොමද? ඔන්න ඉතින් ගොඩාක් කාලයකට පස්සේ මගේ YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්න හිතුණා. ඉතින් ඇත්තටම වීඩියෝ දාන්න ඕනකම තිබුණත් තියෙන කාර්යබහුලත්වයයි වැඩට යන එකයි ඒ දේවල් අතරමැද ගොඩාක් හරි අපහසුයි මේ වීඩියෝ එකක් දාන්න. ඒ වුණාට පුළුවන් පරිම විදිහට try කරනවා මගේ YouTube channel එකේ videos ඉක්මනට upload කරන්න. ඉතින් ඔන්න දැන් අද ගොඩ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් වැටෙන්නේ. ඉස්සරහට දිගටම videos දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් එකතු වෙලා ඉන්න හැමෝම ආදරයෙන් මම ආයෙත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්න හිතුණා ගොඩක් දෙනෙක් අහන සහ එන්න ඉන්න කෙනෙක් ගොඩාක් වෙලාවට හිතන දෙයක් තමයි ඇවිල්ලා ඉන්න නතර වෙන තැන කාත් එක්කද ඉන්නේ තනියෙන් ඉන්නේ කොහොඳයිද නැත්නම් යාළුවොත් එක්ක ඉන්නේ කොහොඳයිද ඔය දේවල් එක්ක ඉන්න තැන ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිටපු සහ මම මේ වෙනකන් කාලය ගත කරපු අයත් එක්ක මගේ දැන් යාළුවොත් එක්ක මම හිතුවා මගේ අදහස වීඩියෝ එකකින් මේ විදිහට කියන්න ඕනේ කියලා. තනියෙන් ඉන්නේ කොහොඳයිද? එහෙම නැත්නම් යාළුවොත් එක්ක ඉන්නේ කොහොඳයිද? යාළුවොත් කියලා කිව්වට අපි ගොඩාක් දෙනා කැමති. ඉතින් දැන් අපි ලංකාවෙන් එනවනම් ලංකාවේ අයත් එක්ක ඉන්නවනම් එහෙම තමයි ගොඩාක් අය කැමති. නමුත් තමන්ට තනියෙන් වැඩ කරන්න හරි ඉගෙන ගන්න හරි ජපානයට එන්න වුණොත් අපිට ගොඩාක් වෙලාවට වෙන රටක ඉන්න යාළුවොත් එක්ක තමයි එකට ඉන්න වෙන්නේ. එහෙම අකමැති කෙනෙක්ට තමන්ගේ වියදම තමන් දරාගෙන තමන් තනියෙන් තැනකට යන්න පුළුවන්. ඒ වියදම් දරාගෙන මොකද ගොඩාක් අය කැමති තනියෙන් ඉන්න. තමන් තනියෙන් ව්‍යාගෙන තනියෙන් ජීවිතය ගත කරගෙන තමන්ගේ පාර්ට්නර් කෙනෙක් හරි කවුරු හරි නැත්නම් තමන් තනියෙන් ජීවත් වෙන්න ගොඩාක් අය කැමති. එතකොට යාළුවොත් එක්ක ඉන්න කැමති ගොඩාක් කට්ටිය කැමති තමන්ගේ රටේ යාළුවොත් එක්ක නැත්නම් තමන් දන්න කට්ටියත් එක්ක එකට ජීවත් වෙන්න. නමුත් සමහර වෙලාවට තමන්ට තනියෙන් එන්න වුණොත් ජපානයට අපිට සිද්ධ වෙනවා ඒ ආයතනයේ හරි ඒ කම්පැනි එකේ හරි වැඩ කරන අනිත් අයත් එක්ක ඒ කම්පැනි එකෙන් දීලා තියෙන අදාළ ඒ තැන apartment එකක හරි මම දැන් share house එකක හරි ජීවත් වෙන්න. ඉතින් දැන් මේ තත්ත්වයක් එක්ක ගොඩාක් අයට ගොඩාක් දේවල් වලට මූණ පාන්න වෙනවා. මොකද වෙන රටක වෙන භාෂාවක් වුණාට ඒ ජපාන් භාෂාව ඉගෙන ගන්න එකම තැනක වැඩ කරන්න නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ භාෂාව නම්. නමුත් අපි දන්නවා රටවල් දෙකක ජීවත් වෙන දෙන්නෙක්ගේ තියෙන ගති පැවතුම්. එතකොට ජීවත් වෙන පිළිවෙල ඔය දේවල් ගොඩාක් දුරට වෙනස්. ඉතින් ඒ දේවල් එක්ක අපිට එකට ජීවත් වෙනකොට එකම තැනක ගොඩාක් දේවල් වලට ගැටලුකාරී තත්යකට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි ලංකාවේ කෙනෙක් නම් සාමාන්‍යයෙන් අපිට කතා කරනකොට කෙනත් එක්ක පොඩ්ඩක් දවස් දෙකක් ඇසුරු කරනකොට අපිට ඒ කෙනාව කොහොම කෙනෙක්ද කියලා අඳුර ගන්න පුළුවන්. නමුත් පිටරටක කෙනෙක් එක්ක ජීවත් වෙනකොට වෙන යාළුවෙක් එක්ක ජීවත් වෙනකොට එයා කොයි වගේ කෙනෙක්ද කොයි විදිහට හිතන කෙනෙක්ද එතකොට දැන් අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ කොහොමද අපේ දේවල් සමහර වෙලාවට වටින කියන දේවල් දෙන්න පුළුවන් සල්ලි තියෙන්න පුළුවන් ඒ දේවල් හරිම විශ්වාසවන්ත විදිහකට තියලා යන්න පුළුවන්ද ඔය දේවල් ඇත්තටම අපිට හරිම ගැටලුයි. මොකද දවස් දෙකක් කතා කරලා මාසයක් දෙකක් කතා කරලත් ඒ කෙනාව තේරුම් ගන්න ගොඩක් අපහසුයි. ඉතින් මට හම්බුණ මම ජීවත් වෙන තැන මට හම්බුණ යාළුවොත් එක්ක මම කැමති ඒ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ගොඩාක් දෙනෙක් අහන දෙයක් තමයි අනේ තනියෙන් ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද? මම කැමති නෑ වෙනත් අයත් කට්ටියත් එක්ක ඉන්න මම කැමති තනියෙන් ඉන්න කොහොමද අපිට ඉන්න වෙන්නේ ෂෙයා හවුස් එකේ අනිත් අයත් එකට ඉන්න ඕනිද? ඒ දේවල් ගොඩාක් ලොකු ප්‍රශ්නයක් ඉතින් සමහර අයට. ඒ නිසා මට හිතුණා මගේ අත්දැකීම මම ලැබපු අත්දැකීම මේ විදිහට වීඩියෝ එකකින් කියන්න ඕනි කියලා. මොකද ඒක ඉන්න කෙනෙක්ට හරි එහෙම නැත්නම් දැන් ජපානයේ ජීවත් වෙන කෙනෙක් තමයි ලැබපු අත්දැකීම් අනිත් කෙනෙක්ට කමෙන්ට් එකකින් හරි කියන්න හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා. ඉතින් මමත් පෞද්ගලිකවම ඇත්තටම කැමති තනියෙන් ඉන්න. ඒ වුණාට
කට්ටියත් එක්ක ඉන්න අකමැතිම කියලා එහෙම එකකුත් නැහැ. මම කට්ටියත් එක්ක ඉන්න කැමති. නමුත් ගොඩාක් දුරට වැඩි කැමැත්තක් දක්වන්නේ තනියෙන් ඉන්න. ඒ වුණාට වෙනත් කෙනෙක් එක්ක එකට ඉන්නත් එහෙම කියන්නේ යාළුවොත් එක්ක එකට ඉන්නත් මම එහෙම අකමැත්තකුත් නැහැ. ඉතින් මම එන්න කලින් දැනගෙන හිටියා මට ඇවිල්ලා ඉන්න ෂෙයා හවුස් එකේ මට ඉන්න වෙන්නේ මියන්මාර් ගෑනු ළමෙක් එක්ක කියලා. ඉතින් දැන් ලංකාවෙන් එද්දී ඇත්තටම වෙන විදේශ රටක යාළුවෙක්ව ආශ්‍රය කළවත් එහෙම නැත්තම් ඒ අදහස් ෂෙයා කරගෙනවත් යාළුවෙක් විදිහට එහෙම ඉඳලවත් එහෙම නැහැ මගේ මේ පළවෙනි අත්දැකීම. ඉතින් එනකොට ගොඩාක් ලොකු බයකින් ආවේ කෙනා මොන වගේ වෙයිද එහෙමත් නැත්තම් එකට ජීවත් වෙද්දී ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙයිද ඒකට දැන් කන බොන දේවල් කොහොමද කරගන්නේ ওই දේවල් ඉතින් ප්‍රශ්නයක් වෙලා තමයි ජපානයට ආවේ. නමුත් ඉතින් ජපානයට ආවට පස්සේ මට මේ මියන්මාරේ ගෑනු ළමයාව දැක්කට පස්සේ මට නිකන් අනේ අපේ ලංකාවේ කෙනෙක් වගේ කියන හැඟීමක් ඇති වුණා දැක්ක ගමන්ම. ඉතින් ඒ දැක්කට පස්සේ මම ඒ තැනට ආවට පස්සේ මට එතන ලංකාවේ කවුරුවත්ම හිටියේ නෑ. මොකද ඒ වැඩ හුරු කරන්න ඒ දේවල් කියලා දෙන්න එහෙම කවුරුවත් හිටියේ නෑ. ජපාන් අයත් එහෙම ලොකුවට පස්සෙන් ඇවිල්ලා ඒක දෙපාර තුන් පාර කියලා දෙන අය නෙවෙයි. එයාලා සරලව එකපාරයි කියලා දෙන්නේ. එතකොට දැන් අපිට එකපාරින් මේ දේවල් ඒ කියන්නේ අවබෝධ කරගන්න හරි ඒවා එකපාරින්ම මතක තියාගන්න හරි ශක්තියක් නැහැනේ. මොකද එකපාරම නිකන් කරකවලා අතෑරියා වගේ වෙනමම ලෝකයකට දැම්මා වගේ. ඉතින් එකපාරම මේ දේවල් වලට හුරු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම මගේ ඩියුටි එක එහෙම නැත්නම් මම දැන් අද වෙනකොට කරගෙන යන ජොබ් එකේ හැම දෙයක්ම මට කියලා දුන්නේ මියන්මාර් ගර්ල්. ඉතින් එයා හරියටම මගේ නගි කෙනෙක් වගේ 3-4 සැරයක් මට වරදින් තැන්වලදී එයා මට කියලා දුන්නා. ඉතින් ඇත්තටම මට ගොඩාක් හොඳ යාළුවෙක් හම්බ වුණා කියලා හිතුණා. මේ එයාත් හරියටම මම වගේ ඕනම දෙයක් විශ්වාසවන්තව තියලා යන්න පුළුවන් කියන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් අපි කරදරවලටපත් වෙනවා. ඒ කියන්නේ ගෙවල් වල ප්‍රශ්න වෙනවා. ඊට පස්සේ ගෙවල් වල කට්ටිය මතක් වෙලා අපිට මේ දුක හිතන අවස්ථා තියෙනවා. ඒ දේවල් එක වැඩ කරනකොට ඒ මූඩ් එක තේරුම් කරගෙන ඒ අයියෝ ආගේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහන තරමට වෙනකන් එයා හරියටම මට කිට්ටු වුණා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මට ඒ හම්බුනේ යාළුවෝ දෙන්නම මියන්මාර් ගර්ල්ස්ලා දෙන්නේ. ඉතින් මියන්මාර් කට්ටිය කියලා කියනකොට ඇත්තටම මම දන්නේ අනිත් ජාතිකයෝ කොහොමද කියලා. ඇත්තටම එයාලත් එහෙමයි. අපිට වැඩිය අපි දැන් අවම මට්ටමේ ජපාන් දැනුමක් තියාගෙනනේ ජපානයට එන්නේ. එයාලා එහෙම නෙවෙයි අවම ඉන්ට්‍රී මට්ටම හරි පාස් කරගෙන තමයි එන්නේ. යාලා ඇත්තටම ජපාන් භාෂා මට්ටමිනුත් ගොඩාක් ඉහළයි. ඒ වගේම තමයි අපිව තවත් මොටිවේට් කරලා අපිව තව ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න, ඔයිට වැඩිය හොඳ තැනකට යන්න, තව හොඳට ඉගෙන ගන්න කියලා ඒගොල්ලෝ ස්ටඩි කරපු පොත් ඉඳන් දීලා ඒ වගේ මට්ටමක වෙනකන් හොඳම යාළුවෝ දෙන්නෙක් බවට පත් වුණා. ඒ මියන්මාර් ගර්ල්ස්ලා දෙන්න. ඇත්තටම මේගොල්ලන් ගැන ගොඩාක් කියන්න ඕනේ. නිකන් සහෝදරයෝ වගේම ලංකාවේ ජීවත් වෙන අපේ යාළුවෝ එකට ජීවත් වෙනවා වගේම තමයි ඒගොල්ලන් එකට ඒගොල්ලන් උයන කෑම જાති අපිත් එක්ක එකතු වෙලා බෙදාගෙන එතකොට අපේ දේවල් කොහොමද රස කියලා ඒවා ඉල්ලගෙන කන එතකොට අර එහෙම හරිම ෆිට් යාළුවෝ දෙන්නෙක් වුණා. ඕන තැනක ඇවිදින්න ගිහිල්ලා හරිම සතුටින් කාලය ගත කරපු කාලයක් වුණා ඒගොල්ලන් එක ජීවත් වෙන්න. නැත්තම් අපිට තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක ඈත් වෙලා මේ වගේ තැනක තනියෙන් නතර වෙනකොට අර ඒ වගේ කෙනෙක් හරි ළඟ ඉන්නකොට ඒක ලොකු ශක්තියක් එනවා. ඒ නිසා මම හිතනවා පිට කියන්නේ වෙන රටක ජාතිකයන් වුණත් එහෙම ලොකු අපිට මේ ආශ්‍රය කරන්න බැරි තරමට නරක ළමයි කට්ටිය නැහැ කියලා. මොකද මට ආශ්‍රය කරන්න හම්බුන හැමෝම හොඳයි. ජපාන් ජාතිකනුත් එහෙමයි. එයාලා හරීම අපි වගේම හිතන කට්ටිය, අපි වගේම වැඩ කරන කට්ටිය, අපිට එකට ජීවත් වෙන්න පුළුවන් අය. ඒ හින්දා එන කෙනෙක් ඉන්නවා නම් අනේ මට මෙයාලත් එක්ක ජීවත් වෙන්න කොහොම වේද, මෙයාලා කොහොම වේද, අර ඒ දේවල් ගැන හිතලා ලොකුවට වොරි වෙන්න එපා. මොකද ඇවිල්ලා බලන්න එයාලා කොහොමද. සමහර වෙලාවට ඔයාලා හිතනවටත් වැඩිය එයාලා හොඳ කට්ටිය වෙන්න පුළුවන්. එහෙම ඔයාලට එහෙම
ඉන්න එකට ඉන්න බෑ වගේ එකට ජීවත් වෙන්න බෑ වගේ හිතනවා නම් ඔයාට වෙනම හරි වෙනම තැනකට යන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ස්ටඩි වලට එනවා නම් එහෙම නැත්නම් වර්ක් වලට එනවා නම් ඔයාලා තනියම අපාර්ට්මන්ට් වලට මුලදීම හිතාගෙන එන්න එපා. මොකද ඒක ඇත්තටම ලොකු වියදමක්. තමන් ගන්න සැලරි එකත් එක්ක තමන්ට එහෙම වියදම් කරගෙන ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියනවා නම් ගැටලුවක් නැහැ. ඒක තමන්ගේ අර ඉතුරු කරන මුදල උනත් ඔයාට වියදම් කරන මුදල උනත් ඒක ගැටලුවක් නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ස්ටුඩන්ට් වීසාවත් වර්ක් වීසාවත් ඇත්තටම අර දෙන තැන තමන් පළවෙනි මුල් කාලෙදී හරි අමාරුයි. ඒ කාලෙදී ඉන්න බලන්න ගොඩක් දුරට. ඒ දෙන තැන. පස්සේ කාලෙදී ඔයාලා ඒ ජීවිතේට හුරු වෙලා තමන් සෙටල් වෙලා ඒ දේවල් උනාට පස්සේ ඔයාට කැමති තැනක වෙන තැනකට යන්න පුළුවන් කම හදාගන්න. ඉතින් ආපු කමම එපා කියලා එහෙම කරන්න එපා. මොකද මුල් කාලෙදී ගොඩාක් දේවල් අපිට දරාගෙන ඉවසගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ඒ නිසා. ඉතින් එහෙම නරකම කට්ටිය හමු වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. ඉතින් ජපානයේ ජීවත් වෙන ඔයාව කරන හරි ස්ටඩි කරන කෙනෙක් හරි මේ වීඩියෝ එක බලනවා නම් ඔයාත් එක්ක ජීවත් වෙන ඒ පිට රටක යාළුවෝ එහෙම නැත්නම් ගයිකුජින් ලා ගැන මොන හරි දෙයක් ඔයාගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. මොකද මේ වීඩියෝ එක බලන ඉන්න කෙනෙක්ට ඉන්න කෙනෙක්ට ඒක ගොඩාක් ලොකු වැදගත්කමකින් දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේකේ තියෙන පොඩි නරක පැත්තක් තියෙන්නේ මොකද රටවල් දෙකක ජීවත් වෙන දෙන්නෙක් නේ දැන් එහෙම එක තැනක ඉන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කන බොන විදිහ, එයා ජීවත් වෙන විදිහ, ඊට පස්සේ දේවල් පාවිච්චි කරන විදිහ, ওই දේවල් අතර පොඩ්ඩක් ගැටුම් ඇති වෙන්න පුළුවන්. දැන් මම ජීවත් වෙන තැන මට පොඩි ප්‍රශ්නයක් ඒකට තිබුණේ. එයාගේ ගතිගුණ එතකොට ඒ දේවල් මට ගැටලුවක් උනේ නැහැ. නමුත් එකම තැනක ජීවත් වෙනකොට අපිට පාවිච්චි කරන්න වෙන ඒ පොදු දේවල් තියෙනවා. දැන් ෂෙයා හවුස් එකක වගේ නම් අපිට කිචන් එකකට පාවිච්චි කරන්න වෙන්නේ টয়ලට්, බාත්රූම් මේ දේවල් පොදුවේ පාවිච්චි කරන්න වෙන්නේ. තමන්ගේ රූම් එක ඇතුලේ තමන්ට තනියෙන් තමන්ගේ විදිහට ඉන්න පුළුවන්. නමුත් අර පොදුවෙන් පාවිච්චි කරන තැන්වලදී එක පොඩි ගැටුම්කාරී තත්ත්ව ඇති වෙන්නේ මොකද කෙනෙක් හරි පිළිවෙලට දේවල් පාවිච්චි කරලා ඒ තැන්වල තියෙන කෙනෙක් වෙලා අනිත් කෙනා හරිම අපිලිවෙලට ජීවත් වෙන කෙනෙක් නම් එතනදී චුට්ටක් අර පිළිවෙලට ජීවත් වෙන කෙනාට පොඩි ස්ට්‍රෙස් එකක් එනවා. මොකද එයා පිරිසිදුවට ක්ලීන් කරලා යන දේවල් අරයා හරියට පාවිච්චි කරන්නේ නැතුව හරි අපිලිවෙලට ඒ තැන පාවිච්චි කරනවා නම් අරයාට පොඩි නිකන් කේන්තියක් එතකොට නිකන් අර ඒදේ නිකන් අර යාත් එක්ක ජීවත් වීමට එපා වීමක් වගේ දේවල් එනවා. එතකොට දෙන්නම එකම විදිහට ක්ලීන් කරලා හරිම ලස්සනට ඒ තැන තියාගන්න උත්සාහ කරනවා නම් ගැටුම ඇති වෙන්නේ නැහැ. නමුත් අර රටවල් දෙකක ජීවත් වෙන දෙන්නෙක් එකට ජීවත් වෙන්න ගියාම එකම තැනක ඔය වගේ පොඩි දේවල් වෙනවා. ඉතින් මටත් ඒ වගේ පොඩි දැකීම් තියෙනවා. ඉතින් අර ඒ වගේ තැන්වලදී පොඩ්ඩක් අර එපා වෙන එක ගතිය තියෙනවා. නමුත් ඉතින් මම ඒකත් පොඩ්ඩක් දරාගෙන මේ ඉන්න තැන දැන් පළවෙනි ආව මුල් කාලේ නිසා හරිම ඒ දේවල් ඉවසගෙන දරාගෙන ඉතින් මම ජීවත් වුණා. ඉතින් මම අහන්න කැමති මේක බලන අනිත් කෙනෙක්ට ජපානයේ ජීවත් වෙන කෙනෙක්ට තමන් ජීවත් වෙන තැන තමන් ජීවත් වෙන්නේ එහෙම වෙන රටක යාළුවෙක් එක්කනම් යාළුවොත් එක්කනම් ඒ අත්දැකීම ඔයාට කොයි විදිහටද දැනුනේ කියන එක මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. මොකද මේක බලන අනිත් කෙනෙක්ට ඒක වැදගත් පණිවිඩයක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් මම නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අතට සමුගන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. 皆さん、日本で働いてあなたの外国人の友達について何かいいことか悪いことがあったらコメントで教えてね。見てくれてありがとう。じゃあまたね。